වෙනම් ඉති හසන් මියන්නේ. Welcome back to our YouTube channel. අද උදේම අපි පොත්වල වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් එහෙම තමයි අපි දෙන්න උදේට වැඩ කරන්නේ. Then here you have to find letter A, capital A, simple A. දැන් ඉතින් අපි යන්නේ අපේ hair tonic එක හදාගන්න. ඒකට අපි ගන්න peeru කොළ. ඒක ගොඩක් මෝරපුත් නැති, දලුත් නැති කොළ තමයි අපිට ඕනේ වෙන්නේ. ඒක හොඳට සෝදලා අරගෙන මෙන්න මේ වගේ මැටි මුට්ටියකට දාගන්න ඕනි. ඒකට අපි තව උළුහාල් ඒ වගේම දෙහි දානවා. ඒකල මෙහෙම ලිපේ තියලා විනාඩි 10ක් විතර ලිපේ තියන්න ඕනි. එතකොට අපිට පේනවා කලර් එක චේන්ජ් වෙනවා වතුර එකේ කොළවලයි. ඊට පස්සේ අපි ඒක බ්ලෙන්ඩ් ජාර් එකකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගෙන හොඳට පෙරා ගන්න ඕනි. ඉතින් ඒක පෙරා ගත්තට පස්සේ මම නම් දාගත්තේ බබාගේ ෆීඩින් බොටල් එකකට. එතකොට ඒක ඔලුවට දාගන්න හරිම ලේසි. මම නම් පැය භාගයකට කලින් විතර හොඳට ඒක දාගෙන ඉන්නවා. දාගෙන ඉඳලා තමයි වොෂ් කරන්නේ. බබාව නම් වොෂ් කරන්න විනාඩි 5කට විතර කලින් තමයි දාන්නේ. මොකද මේව සීතලයි. ගොඩක් වෙලා බබාගේ ඔලුවට දාලා තියන්න බෑ. සෙම හැදෙන්න පුළුවන්. ඒකේ වීඩියෝ ක්ලිප්ස් නැති හින්දා ඒක දාන්න විදිහ තමයි ඔය පෙන්නුවේ අපි. Thank you. Welcome. දැන් ඉතින් අපි යන්නේ විනාඩි 5න් 7ක් හදාගන්න. ඒක එච්චර අමාරු නෑ. ඉතින් ඒකට අපිට බිත්තරයක් ඕනි. ඊට පස්සේ සීනි ටිකක් කැරමල් කරලා ඒකටම මම පොල් කිරි උක්කොමුකු පොල් කිරි දාගෙන මික්ස් කරගෙන ඒ මික්ස්චරණය ආපහු අර එග් එක තිනකට දාගත්තා. ඒකල හොඳට ඒක මික්ස් කරලා මම ඒකල ආපහු ඒක පෙරා ගත්තා. ස්පයිසස් විදිහට සාදික්ක දැම්මා. ඒ වගේම කුරුඳු කෑල්ලක් දැම්මා. ඒකල ඒක ආපහු මම පෙරාගෙන තමයි මේ ආපහු දාගත්තේ මග් එකට. ඒකල මයික්‍රෝවේව් එකේ විනාඩි 5ක් දාලා විනාඩි 3කට පස්සේ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ විනාඩි 5කට පස්සේ තමයි මේ තියෙන්නේ. ඇත්තටම හරිම රහයි. ඔයාලා try කරලා බලන්න. මේ තියෙන්නේ සමනලෙක් ඇවිල්ලා අපේ ඇතුළට. ඉතින් අපේ මියා හරිම බයයි යාට. ළඟට යන්නේවත් නැහැ. වැඩේ කියන්නේ ආ බය වෙන්න ඕනි සතුට නෙවෙයි බය වෙන්නේ. බලන්න මේ දවස්වල පුදුම අවුවයි. අවුවයි කියන්නේ එළියේ ඉන්න හරිම අමාරුයි. අපි ගොඩක් වෙලාවට දැන් ඇතුළෙම තමයි ඉන්නේ. හවසට තමයි යන්නේ. එමට මියාට ඉන්න බෑ කියලා දැන් අපි පොඩ්ඩක් එළියට යන්න තමයි හදන්නේ. බලන්න අවුවසරට මල් මැලවිලා තියෙන්නේ. ඒත් උදේවදී ආපහු ලස්සනට හැදෙනවා. මේ දවස්වල මියාගේ ආසම කෑමක් තමයි කළු කම්බේරිය. පුංචි කාලේ අපිත් කාලා තියෙනවා. ඉතින් මෙයත් කනවා. මේ දවස්වල අවුව සැරේ හින්දා වික්මනට ඉදෙනවා. එයාට නම් රහයිලු. ඒකට මම නම් දැන් ඒවට ආස නැහැ. ඉතින් කියන්නකෝ ඔයාලත් කළු කම්බේරිය කාලා තියෙනවද? ඒ වගේ මෙයාට ස්ට්‍රෝබරි ගෙඩියකුත් හම්බුණා. ඒක එච්චර සරුවට හැදිලා නැහැ. ඒත් ඉතින් හොඳයි. මෙතන අලිපේර ගාහේ කොළ ඔක්කොම වැටෙනවා පොණ්ඩ එකට. ඒ හින්දා මේක කොච්චර මේ ක්ලීන් කරත් ක්ලීන් වෙන්නේ මේ ගාහේ කොළ ඔක්කොම ටික වැටිලා අලුත් කොළාවට පස්සේ තමයි මෙතන ලස්සන වෙන්නේ. මේනවත් දන්නේ දිට්වාවට පස්සේ අතන කන්දෙන් කොටසක් පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන් එහෙම පොඩියට පෙන්වන්නට එතන ගොඩක් ලොකු ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ.
මේ තියෙන මෙයාගේ Have we? අලුත් සෙල්ලම. දැන් හැම වෙලේම දැන් කේක් හදනවා. Babila, Amila, happy birthday to you. What is it? Cake? Yeah. So good. So good. This is so fun. Art? Artist! That's a wrap. If you like this video, don't forget to subscribe us. Bye bye. Bye bye. So say thank you.